අද මම කතා කරන්න යන්නේ මොනවද e-commerce web application එකේ user profile page එක තුළ user profile එකේ details කොහොමද change කරන්න කියලා. හරි අපි ඊට කලින් sign in වෙලා යමු. මම දැන් තියෙන account එක මම sign in වෙනවා. මෙතෙන්දි මම remember me option එක ගාලා sign in button එක click කරනවා. හරි. දැන් මම my e-shop කියන select එක හරහා my profile එකට යනවා. මේ තියෙන්නේ my profile එකට අදාළව page එක. ඉතින් දැන්ටම first name එක last name එක mobile එක password එක email එක registered date එක සහ mail එක date gender කියන data දැන්ටම ඇතුළත් වෙලා තියෙනවා. මෙතෙන්දි password එක email එක registered date එක සහ gender එක change කරන්න බැරි වෙන විදිහට disable කරලා තියෙනවා. හරි. මෙතෙන්දි මම address line 1 එකට මම මගේ address එක යොදනවා. address line 2 එකට මම මගේ data ඇතුළත් කරගන්නවා. හරි. දැන් මෙතනදී මම province එකට western province දෙනවා. district එකට කළුතර දෙනවා. ඒත් එක්ක city එකට මම ඒකට කළුතර දෙනවා. postal code එකට මම අදාළ data ටික ඇතුළත් කරගන්නවා. ඒත් එක්ක මම profile image එකත් update කරගන්නවා. මම මේකට std docs එක තුළ තියෙනවා user resources එකට අදාළව profile image එකට මේ තියෙන image එක මගේ profile image එකට include කරගන්නවා. හරි. දැන් මම update my profile එක දෙනවා. change successful වුණා. හරි. අපි දැන් බලමු database එකේ ඒ අදාළ data save වුණාද කියලා. හරි. අපි මුලින්ම බලමු image එක profile image එක save වුණාද නැද්ද කියලා. හරි. මෙතෙන්දී image එකට අදාළ file path එක ඒ email එකට අදාළව save වෙලා තියෙනවා. හරි. දැන් අපි බලමු user address එක save වෙලාද කියලා. ඔව් දැන් මෙතෙන්දී ඒක save වෙලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. හරි. මෙතෙන්දී city id එක එකද විදිහට address id එක 27 විදිහට අපිට data ටික save වෙලා තියෙනවා. හරි. මේ data ටික database එක save වුණ විදිහට මම backend එක code කරලා තියෙන විදිහ දැන් බලමු. මෙතෙන්දී මම user profile.php ෆයිල් එක තුළ මම connection.php ෆයිල් එක include කරලා තියෙනවා. connection.php ෆයිල් එක කියන්නේ database එකත් එක්ක connect කරන්න හදාගත්ත ෆයිල් එක. මෙතෙන්දී මම session එක බලනවා. session එකේ session එකට අදාළ user email එක මම මෙතෙන්දී අරගෙන තියෙනවා. මෙතෙන්දී මම database එක search කරනවා. user ගේ gender එක තව search කරනවා මම database එකෙන් profile image එක ඒත් එක්කම
user address එකක් මම මෙතෙන්දි search කරනවා. ඊට පස්සේ ඉතින්දි ලැබෙන result එක කියන්නේ answer කියන්නේ output එක fetch assoc කරහා මම variable තුනකට user data ටික image එක details ටික සහ address එක ඕන අවශ්‍ය වෙන සහ include කරපු data ටික මම මෙතෙන්දි variable තුන save කර ගන්නවා. එතකොට මෙතෙන්දි මම බලනවා image details ටික empty ද කියලා. එහෙනම් මෙන්න මේ resources වල තියෙන new underscore user.svg කියන ෆයිල් එක ඒකට include වෙන්න එක දාලා තියෙනවා. එහෙම නැත්නම් ඒ කියන්නේ අපි image එක ඇතුළත් කරා නම් ඒ අදාළ image details කියන variable එකට අදාළ features එක හරහා ලබා ගන්න දේ ඒ අදාළ data එක මෙතෙන්දි output එක විදිහට ලබා දෙන්න කියලා කියලා තියෙනවා image tag එක හරහා. එතකොට මෙතෙන්දි user details එකට first name එක last name එක මම මෙතෙන් දෙකක් කරගන්න කියලා දීලා තියෙනවා. user details කියන variable එක හරහා features කියන data වලින් ලබා ගන්න data වලින් මෙතෙන්දි ඇතුළත් කරගන්න කියලා. update profile image කියන එක මම function දෙකක් නිර්මාණය කරගෙන තියෙනවා. අපි ඒක ටාගට් එකකින් කතා කරමු. ඊට පස්සේ මෙතනදි මම profile setting වලට යනකොට first name එකට last name එකට mobile එකට password එකට email එකට සහ registered data වලට අදාළව මම මෙතනදි data user details කියන variable එක හරහා fetch assoc කියන ඒ ලැබෙන data මෙතෙන්දි මම save කරගෙන තියෙනවා user underscore details කියන variable එක හරහා. එතකොට අපිට user කියන table එක හරහා මේ අදාළ data එක ගන්න පුළුවන්. කියන්නේ first name එකට අදාළව මේ තියෙන්නේ first name එකට අදාළව column එක නිර්මාණ if name last name එකට නම name mobile එකට mobile කියලා password එක අපි ඒකට වෙනවම මම column එක නිර්මාණය කරගෙන තිබ්බත් මම මෙතෙන් දෙක දාලා නැහැ. එතකොට email කියලා තියෙනවා. email එක අපිට change කරන්න බෑ, පෙන්නන්න විතරයි පුළුවන්. මම ඉතින් disable කරලා දාලා තියෙනවා. ඒත් එක්කම ඉතින් register data එක පෙන්නනවා. ඒ කියන්නේ date එක පෙන්නන ඒත් ඒක change කරන්න බැරි disable කරලා තියෙන්නේ. ඊට මෙතන address line 1 කියලා තියෙනවා. address underscore details කියන variable එක කරා මම data ගන්නවා. එතකොට ඒ users address කියන දැන් table එක හරහා line 1 line 2 කියන columns අරගෙන address line 1 සහ address line 2 කියන ඒ අදාළ label වලට මම data input කරගෙන තියෙනවා. ඒත් එක්ක මෙතෙන්දි මම province district and city කියන table තුනු data select කරගෙන තියෙනවා database එක හරහා. එතකොට මෙතෙන්දි මම province වලට province underscore data කියන variable එක හරහා මම province id එක අරගෙන තියෙනවා province කියන table එක ඔස්සේ. එතකොට මෙතෙන්දි මම select එකක් තමයි පාවිච්චි කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි district එකත් province විදිහටම තමයි නිර්මාණය කරගෙන තියෙන්නේ. select එකක් කරලා තමයි යාදර data එක ලබා ගන්න මම. මේකෙදි මම for කියන loop එක නිර්මාණය කරගෙන තියෙනවා. ඒ අදාළ data ටික නොනවත්වා පෙන්න ගැනීමට. ඒත් එක්කම මෙතෙන්දි මම city එකට select එකක් යොදාගෙන තියෙනවා. city එකටත් city එකේ data ටික අරගෙන තියෙනවා. city underscore data කියන variable එක හරහා city table එකේ තියෙන city id එක
අරගෙන එතකොට මෙතන city ID එක මම value එකේ නම් එක විදිහට city name එක අපිට output එක පෙන්වන විදිහට තමයි නිර්මාණය කරගෙන තියෙන්නේ. මේ විදිහටම තමයි මම district එකක් නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒත් එක්ක province එකක් මම ඒ විදිහට තමයි නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ value එක විදිහට province table එකේ දෙන ID එක පාවිච්චි කරලා තියෙන output එක province name එක යොදාගෙන තියෙනවා. එතකොට district එකේ value එක විදිහට district ID එක යොදාගෙන තියෙනවා. output එකට මම district name එක use කරලා තියෙනවා. දැන් postal code එකකට මම අරගෙන save කරගන්න විදිහට මම හදාගෙන තියෙනවා. ඒක මම empty දෙකට බලනවා. empty නම් මට input field එක හිස්සමයක් පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් යදාල් data එක input කරගන්න විදිහට මම නිර්මාණය කරගෙන තියෙනවා. එතකොට address underscore details වල postal code එක මම ඇතුළත් කරන input tag එක තුර. එතකොට users address එක postal code කියන කොලම් එක තුල මේ විදිහට save වෙනවා. එතකොට මෙතන gender මම user දෙන table එක හරහා තමයි ලබාගෙන තියෙන්නේ. එතකොට user name එක මෙතනදි පෙන්නන ඒක change කරන්න බැරි විදිහට මම disable කරලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ මෙතන බටන් එකක් තියෙනවා. අපි සියලුම data ඇතුළත් කරගත්ත පස්සේ update profile function එක මම නිර්මාණය කරලා තියෙනවා. හරි. දැන් මම කලින් කියපු function එක වෙන මම කියන්න. එතකොට මේ තියෙන්නේ change profile image. එතකොට මේ function එක එතන මම කියන්න කොහොමද මම මේක program කරේ කියලා. හරි. මේ තියෙන්නේ change profile image function එකට දාන code එක. මෙතෙන්දි මම profile image කියලා ID එක ලබා ගන්නවා. ඒ කියන්නේ මෙතෙන්දි මේ තියෙන ID එක මම ගන්නවා. ID එක අරගෙන මෙතෙන්දි img කියන variable එකට save කරගන්න. ඒ function එක කරහා ඒ file එක ලැබෙන URL එක මම මෙතෙන්දි img කියන variable එකට save කරගන්න. ඒක තමයි මෙතෙන්දි කරන්න තියෙන්නේ. හරි. දැන් මම යමු. දැන් අපි යමු ඒ සියලු data ටික include කරගත්තට පස්සේ මෙතන තියෙන update profile කියන function එක අපි ඉතින් බලමු දැන් මේක මම කොහොමද කෝඩ් කරේ කියලා. හරි. මෙතෙන්දි මම name එක name එක mobile එක line 1 line 2 province district city postal code එක image profile image කියන ID ටික මම variable එක save කරගෙන තියෙනවා. එහෙම new form data එක ඔස්සේ form කියන variable එක ඔස්සේ data ටික අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ anonymous function එක හරහා මම request එකක් යවනවා. user profile update process.php කියන ෆයිල් එකට post method එක හරහා මේ තියෙන ෆයිල් එක මෙතන මම session එක නිර්මාණය කරලා තියෙනවා. එතකොට user email එක අරගෙන මම තියෙන ඒ variable එක save කරගෙන තියෙන email කියන ඊට පස්සේ post method එක කරා ඒ අදාළ date එක මම save කරගෙන තියෙනවා. first name එක last name එක mobile එක address line 1 එක address line 2 එක province එක district එක city එක සහ postal code එක. මෙතෙන්දි user label එක සියලුම data ටික ගන්නවා. ඒ date එක අරන්
ඒ අදාළ යූසර්ගේ data වලට එකක් සමාන නම් ඒ last name එක first name එක mobile එක සහ email එක වෙනස් කරන්න කියලා විදිහට මම නිර්මාණය කරලා තියෙනවා. ඒත් එක්කම address එක check කරන්න කියලා තියෙනවා. එන address එකක් තියෙනවා නම් මෙතෙන්දි මම එක අප්ඩේට් කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ address එක දැන් තමයි තියෙනවා නම් user විසින් data ටික include කරාට පස්සේ ඒක අප්ඩේට් කරන්න කියලා මම මෙතෙන්දි ඔයගොල්ලෝ තියෙනවා. එහෙම නැත්නම් එහෙම data නැත්තම් මෙතෙන්දි data ටික insert වෙන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙතෙන්දි තමා image එක අප්ලෝඩ් කරන process එක කරලා තියෙන්නේ මම. මෙතෙන්දි මම ෆයිල් තුනක් කරේ මම image අරගෙන තියෙනවා. එතකොට මෙතෙන්දි බලනවා search එකක් දාන profile image කියන table එක එහෙම profile image එක include කරලා තියෙනවා නම් ඒක එකට සමාන ඒ කියන්නේ එක line එකක් තියෙනවා එක row එකක් තියෙනවා නම් ඒක user ආයි profile image එක දානවා නම් update වෙන විදිහට මම database එක මෙතන include කරලා තියෙනවා. එහෙම නැත්නම් ඒ අදාළ data ඒ කියන්නේ image එක ඇතුළත් කරලා නැත්නම් image එක include කරන විදිහට මම මෙතන database query එක නිර්මාණය කරලා තියෙනවා. එහෙම නැත්නම් ඒකෙන් zero date එක දාලා profile image එක අපි change කරේ නැත්නම් මම එක එකක් දෙන්න කියලා තියෙනවා you have not selected an profile image කියලා. එහෙම නැත්නම් profile image කිහිපයක් මෙතෙන්දී include කරන්න හදනවනේ එතකොට එක එකක් දෙන්න කියලා තියෙනවා you have selected only one image කියලා. එතකොට මේ සියලු දේවල් නිවැරදිව කරලා user එකෙන් login වෙලා නැත්නම් මම එක එකක් දෙන්න කියලා තියෙනවා invalid user කියලා. හරි. මේ ඔක්කොම සාර්ථක වුණාට පස්සේ මම මෙතෙන්දි තියෙනවා image එක නම් image එක සාර්ථකව සිදු වුණා නම් එක එකක් දෙන save කියලා සහ ඒ කියන්නේ image එකක් අලුතින් දෙනවා නම් save කියලා image එකක් තියෙන image එක අප්ඩේට් කරා නම් එක අප්ඩේට් කියලා මම මෙතෙන්දි එකෝ කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ එතනින් ලැබෙන රික්වෙස්ට් එකට අදාළ response එක අප්ඩේට් එක හෝ save වුණනම් alert එකක් දෙන change successful කියලා. ඊට පස්සේ අපි ඒ window එක location reload එකක් දෙන්න කියලා කියනවා. එහෙම නැත්නම් alert කරන්න කියන response එක කියන error එක ඒ අදාළ error එක request එක අදාළ response එක alert එක ඉදිරි පෙන්නන්න කියලා මම මෙතෙන්දි කියලා තියෙනවා. ඉතින් මම හිතනවා යම් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මෙතනදී. ඉතින් වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි.